කරුණාවති ඇයි මහත්තයෝ දැන් ටිකක් ෂේප් නේද? ඒක නම් කියන්න මන් දන්නේ මහත්තයෝ. නෝනට සලකපු විදිහ නම් හොඳටම නරකයි. ඇයත් බඩදරු අම්මේ කියන එක දොස්තර කෙනෙක් වෙච්ච මහත්තයාට නොතේරෙන එක තමයි පුදුමේ. මට කේන්ති ගියා කරුණාවති. මම ගිහින් බලන්නම්. මහත්තයා එනකම් බල හිටියා. දවල්ට කෑවෙත් නැහැ. එයාගේ ඔය හිතුවක්කාරකම නිසා තමයි මට කේන්ති යන්නේ. මිනුක නිසලගේ කාමරයට එපුනේ නිසලගේ මොන විදිහේ ප්‍රතිචාර ලැබුණ විඳගන්න බලාගෙන. නිසලි, සෝරි නිසලි, මගෙත් එක තරහ නෑ කියන්නකෝ. මිනුක නිසලි ළඟ බැකෑපත් වුණා. මාව තේරුම් ගන්න උත්සාහ කරන්න නිසලි. ඔයා නිතරම බිනුර ගැන හිත ඉන්න එක මට වදයක්. මිනුකගේ ඒ කතාවට නම් නිසලිට හොඳටම කේන්ති ගියා. මිනුක දෙස තරහෙන් බැලූ නිසලි, සර් මට එහෙම නීති දාන්න. සර් මගේ කවුද? අපි අතර තියෙන ගනුදෙනුවක් විතරයි කියන එක මතක තියාගන්න. මම කවුරු ගැන හිතුවත් සර් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද මම සර්ගේ ජීවිතයට ඇඟිලි ගහන්නේ නෑනේ. ඔය නීති මිහිදි මැඩම්ට දාන්න. මොකද අපේ ගනුදෙනු ඉවරුනහම මම යනවා. සර් එක මැරෙනකම් ජීවත් වෙන්න යානේ. නිසලි කේන්තිය මිනුකව තල්ලු කරලා කාමරෙන් එළියට යන්න උත්සාහ කළා. මිනුක නිසලිගේ අතින් ඇදලා ගත්තා. දෙන්නත් එක්ක මැද්දට වැටුණා. මිනුක නිසලිව ඇති වෙන්න තුරු සිප ගත්තා. නිසලිටද ඒ පිරිමි පපුවේ පහසට ලෝභය හිතෙන්නේ නැති. ගැලවිලා යන්න පුළුවන්කම තිබුණත් දැස් පියාගෙන මිනුකොට ඉඳ දීලා හිටියා. නිසලි පොරොන්දු වෙන්න බිනුර ගැන හිතන්නේ නෑ කියලා. මිනුක කෙන්දිරිලි හඬින් මිමිනුවේය. ප්ලීස් මෙයා මට දෙනකම්වත්. මිනුක හැම කීවේද නිසලිගේ කුසට මුහුණ තබා සිප ගන්න ගමන්. ඒ ඇයි එහෙම? එතකොට මගේ පැටියා මාව වගේම ඉඳී. අම්මෝ කොහොමද ඒක? මෙහෙමත් කපටියෝ හම්බෙයි. එහෙම හිත ඉන්න. ඔන්න මං එවෙලේ ලෝචි එක කතා කර ඉන්නකොට මැසේජ් එකක් ආවා. බලන්න ගියේ නැත්තම් ඉන්න තැනක් හොයාගෙන එනවා කියලා. මොකද්ද? නිසලි හැම කීවම මිනුක හොඳටම කලබල වුණා. නිසලට හිනා ගියා. මගේ ළඟ චණ්ඩිකම් දාන මහලොකු පිරිමියා. ගෑණි ගැන කිව්ව විතරයි උණු තැන මතක නැතුව බය වෙලා. විහිළු නෙවේ. මොනවද කියලා තිබුණේ? ඒ ටික තමයි. ආවේ නැත්තම් තාත්තා එක්ක එනවා කියලා. මලා සේරම ප්ලෑන් ඉවරනේ. මේ බබා ඔයා දැන් ගිහින් නාන්න. මම ෆෝන් එක මොනවා හරි කරගෙන බලන්නම්. නැත්තම් මොකින් මොකක් වෙයිද කියන්න බෑ. ඔය ගෑණි දෙයක් කියන්නේ බොරුවට නෙවෙයි. මේ වෙනකොටත් එනවද දන්නේ නෑ. මිනුක කඩේකට ගියේ කැඩුණු ෆෝන් එකේ සිම් එක අරගෙනම කඩෙන් ෆෝන් එකක් අරන් සිම් එක දාලා සක්‍රිය වෙනකොටම සුදු නැන්දගෙන් කෝල් එකක් ආවා. හෙලෝ පුතේ. මිනු මොකෝ ෆෝන් එක ඕෆ් කරගෙන? ෆෝන් එක කැඩුණ නැන්දි. මේ ෆෝන් එක කරන් යන ගමන්. මිනු මේ පුතේ අහන්නකෝ. අර ඩයිරි එකේ අපිට වැදගත් ගොඩාක් දේ තියෙනවා. අපි කියපු ගමන ගැනවත් මේ ඩයිරි එක ගැනවත් කාටවත් කියන්න එපා. මම දැන් ලොයේ ළඟට යන ගමන්. හරි සුදු නැන්දි මං කාටවත් කියන්නේ නෑ. මෙහෙදි බලන්න මට සතියකින් විතර යන්න බැරි වුණා. හොයාගෙන එනවා කියලා මැසේජ් එකක් දාලා. එයා මෙහෙ එන එක නතර කරගන්න මොනා හරි කරන්න ඕන. මම ඒකට මොනවා හරි කරලා නැන්දට කෝල් එකක් ගන්නම්. හොඳේ පුතේ. ඔයා ඔය ඔක්කොම වැඩ දාලා නුවරේ එළිය එන්න. මෙහෙදිට මැසේජ් එකක් දාන්න. එන්න එපා එයා බලන්න ඔයා එනවා කියලා. පුතේ ඔයා දැන් එහෙ යන්නම ඕන වෙලාවක්. ඒ නිසා යන්න. හරි නැන්දේ. නිවසට ගිය මෙනුක කල්පනා කළේ
නිසලිට ඇත්ත කියලා යනවද බොරුවක් කියනවද කියලා. නිසලි මම හෙට නුවරඑළිය යනවා. පාන්දර යනවා. එන්න බැරි වුණොත් කරුණාවතී ඉන්නවනේ පරිස්සමට ඉන්න. බැරි වුණොත් නෙවෙයි එන්න බැරි වෙයි කියන්න. සර්ගේ වයිෆ් බලන්නනේ යන්නේ. ඒක ඉතින් කියලා යන්න. තරහින්ද කියන්නේ? තරහ වෙන්න හේතුවක් නෑනේ. මම දන්නවනේ. පරිස්සමට ගිහින් එන්න. මම ඇත්තට මුණ දෙන්න බය නෑ. නිසලි මෙනකොට එහෙම කීවත් හිතේ කොනක පුංචි දුකක් නැතුවම නෙවෙයි. සුසුමකින් ලය සැහැල්ලු කරගත් නිසලි නින්තට ගිය හෙට දවස ගෙවා ගැනීම අසීරු බව සිතමිනි. මිනුක කෙලින්ම ගියේ සුදු නැන්ද ළඟට. එයාගේ උපදෙස් අනුව මිනුක ඊළඟට ගියේ මිහිදිය බලන්න. මිහිදි මිනුකව බලාපොරොත්තුවෙන් හිටපු බව මිනුකොට තේරුණේ එයාගේ මේකප් එක දැක්ක ගමන්. ආලේපන වලින් කොච්චර ලස්සන වෙන්න හැදුවත් නිසලිගේ හිනාවට ඒ සියල්ලම පරාද වන බව මිනුකොට හිතුණා. මිහිදිගෙන් මිනුකොට පෙනුනේ ජීවිතයන් මුදලට යට වුණ විඳින්න තියෙන ජීවිතයේ විඳවෙන ගැහැණියක් ලෙසයි. නිසලි ඒකේ අනිත් පැත්ත. ඇයි විඳවන කටුක ජීවිතයේ තප්පරයක් හෝ විඳින්න නැත්නම් ඒින්ද තෘප්තිමත් වන සරල ගැහැණියක් ලෙසයි පෙනුනේ. එය සරල බවට මිනුකගේ හිත ගිය බව නම් නිසැකයි. මිනු අපි ටිකක් එළියට යමුද? මිනුකගේ කල්පනා දැහැන කිලිහුනේ මිහිදිගේ කතාවටයි. හා යමු. අපි ෆැක්ටරි එක පැත්තේ යමුද? ඒ මොකද? කවදාවත් ෆැක්ටරි එක ගැන අහන්නවත් නැති කෙනා? නෑ නිකමට මට හිතුණා ඒ පැත්තේ යන්න. තාත්තිට කියලා යන්න වෙයි. ඉන්න මම තාත්තිට කෝල් එකක් ගන්නම්. එපා. මෙහෙ එන්න. අපි යමු අංකල්ව සර්ප්‍රයිස් කරන්නත් එක්ක. මිහිදිත් මිනුකත් ෆැක්ටරි ඇතුළට යනකොටම මිනුකට හරි අමුත්තක් දැනුණා. මේක මේ තාත්තට ගේන්න මගේ තාත්තා කොච්චරනම් මහන්සි වුණාද? තාත්තිගේ රූම් එක පාළුවට ගිහින් නැති. මිනුක හැම හිතා ඒ පැත්තට ගියා. හරි පුදුමයි. ස්ටාෆ් එකේ හිටපු කවුරුත් නැහැ. ඔක්කොම අලුත් අය. ඒ කිසි කෙනෙක් මාව දන්නෙත් නෑ. එයාලා පාඩුවේ වැඩ. මිනුක රූම් එකේ දොර ඇරගෙන ඇතුළට යත්ම දුටු දර්ශනෙන් ගල් ගැසින් අතර වුණේ ඇස් අදාගන්න බැරි නිසයි. දෙයියනේ තාත්තිගේ ෂීට් එකේ ඉඳගෙන ඉන්නේ වික්‍රමසිංහ අංකල්. මිනුක ටික වෙලාවක් ඒ දෙස බලාගෙන හිටියා.